දැන් මේ ලෝවල් හාවස්ට් මැෂින් එක ගත්තට විතරක් මදිනේ. මේක හරි ප්‍රමිතියකින් නඩත්තු කටයුතු සිදු කරගන්න ඕනේ. ඉතින් මේ නඩත්තු කටයුතු කොහොමද සිදු කරගන්නේ කියන කාරණාව ගැන තමයි දැන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ වෙනුවෙන් මාත් එක්ක දවසේ සම්බන්ධ වෙනවා ඩීමෝ කෘෂි අන්තර්ෝපකරණ අංශයේ පර්යේෂණ සහ සංවර්ධන කළමනාකරු රංජිත් මහදුරගේ මහත්මයා. රංජිත් මහත්මයා ආයිබෝන්. අයිබෝන්. රංජිත් මහත්මයා දැන් මට කියන්නකෝ දැන් මේ අපේ ලෝවල් හාවස්ට් මැෂින් එක ගත්තට පස්සේ මේකේ නඩත්තු කටයුතු කොහොමද සිදු කරගන්නේ? මේක තනියම කරගන්න පුළුවන්ද? එහෙම නැත්නම් අපේ තාක්ෂණික ශිල්පීන්ගේ දැනුම අවශ්‍යයිද? එහෙම නැත්නම් වෙන යම් ස්ථානයකට විශේෂ තැනකට ගිහිල්ලාද මේක නඩත්තු කටයුතු කරගන්න ඕනේ? නැත්නම් එහෙම නැත්නම් මේක කොහොමද වෙන්නේ? ඔව් ඇත්තටම යන්ත්‍රයේ නඩත්තු කටයුතු ගැන කතා කරද්දී විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන් අපිට නඩත්තු කටයුතු කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් තමයි යන්ත්‍රයේ මෙහෙයුම් කරුම කරගන්න ඕනේ නඩත්තු කටයුතු මොනවද කියන එක. ඒ වගේම ප්‍රධාන සේවාවාරයන් වලදී අපේ ඩිමෝ ආයතනයේ පළපුරුදු තාක්ෂණික ශිල්පියෙක්ගේ සහාය අවශ්‍ය වෙනවා. එතකොට අපි ඉදිරියේදී පැහැදිලි කරනවා මොනවද Taman විසින්ම කරගන්න ඕනේ නඩත්තු කටයුතු මොනවද කියන එක. ඒ වගේම අපේ සේවා නියෝජිතයන් ලංකාව පුරා ඉන්නවා. ඒ නිසා කිසිම අපහසුතාවයකින් තොරව ඉතා ඉක්මනින් ඔබට අපේ සේවා සඳහා සම්බන්ධ කර ගැනීම සිදු කරගන්න පුළුවන්. ඒ වගේම සේවාවන් විතරක් නෙමෙයි අමතර කොටස්. අමතර කොටස් ගත්තත් ඇත්තටම ලංකාව පුරාම විහිදුණු හොඳ අමතර කොටස් ජාලයක් තියෙනවා. ඉතාම කෙටි කාලයක් තුළදී ඔබට අවශ්‍ය අමතර කොටස් ඔබට ලබා ගන්න පුළුවන්. මේ සඳහා ඔබ කරන්න ඕනේ ඉතාම පහසු දෙයක්. ඔබට අපේ හොට්ලයින් නම්බර එකට කතා කරන්න පුළුවන්. කතා කරලා ඔබේ අවශ්‍යතාවය දැනුවත් කරන්න පුළුවන්. 0112 44යි 97යි 11 තමයි අපේ හොට්ලයින් නම්බර එක. ඒ හරහා ඔබට ඉතා පහසුවෙන් අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. රංජිත් මහත්මයා මේ අලුත් වැඩියා කටයුතු කරනකොට දැන් විශේෂයෙන් සලකන්න ඕන දෙයක් නෙමේ එන්ජින් එක කියලා කියන්නේ. ඒතකොට එන්ජින් ඔයිල් එක වෙනුවෙන් එන්ජින් ඔයිල් පාවිච්චි කිරීමේදී මොන වගේ එන්ජින් ඔයිල් වර්ගයක්ද පාවිච්චි කරන්න ඕනේ? මේ යන්ත්‍රය සඳහා භාවිතා කරලා තියෙන එන්ජිම අනුව ඔබ පාවිච්චි කරන්න ඕනේ එන්ජින් ඔයිල් වර්ගය වෙන්නේ SAE 15W40 API CF යන වර්ගයේ එන්ජින් ඔයිල් වර්ගයක් තමයි මේ යන්ත්‍රයේ එන්ජිම සඳහා ඔබ භාවිතා කළ යුතු වන්නේ. අනිත් කාරණාව තමයි මේ නඩත්තුව කරගන්නකොට මේකේ ජිය පද්ධතිය අනිවාර්යයි. එතකොට මේ ජිය පද්ධතිය නඩත්තු කරනකොට මේ ජිය වෙනුවෙන් පාවිච්චි කරන්න ඕන විශේෂ ඔයිල් වර්ගයක් තියෙනවද? ඒ මොනවද? ඔව් ඇත්තෙන්ම මේ යන්ත්‍රය සඳහා නිර්දේශ කරලා තියෙන ගිය ඔයිල් වර්ගය වන්නේ ATW90 GL4 යන වර්ගයේ ඔයිල් වර්ගය තමයි මේ යන්ත්‍රය සඳහා පාවිච්චි කළ යුත්තේ. මට දැනගන්න ඕන රංජිත් මහත්මයා අනිත් කාරණාව තමයි දැන් මේ යන්ත්‍රයේ තියෙන හයිඩ්‍රොලික් පද්ධතිය තියෙනවනේ. එතකොට මේ හයිඩ්‍රොලික් පද්ධතිය වෙනුවෙන් නඩත්තුවකදී පාවිච්චි කරන්න ඕනේ විශේෂ තෙල් වර්ගයක් තියෙනවද මොනවද? ඔව් අනිවාර්යයෙන්ම ඊටාම සංවේදී හයිඩ්‍රොලික් පද්ධතියක් සහ වේගවත් ක්‍රියාකාරී හයිඩ්‍රොලික් පද්ධතියක් තියෙන මේ යන්ත්‍රය සඳහා ඔබ පාවිච්චි කරන්න ඕනේ HM46 කියන වර්ගයේ හයිඩ්‍රොලික් ඔයිල් තමයි මේ සඳහා පාවිච්චි කළ යුත්තේ. රංජිත් මහත්මයා, එතකොට විශේෂ දෙයක් දැනගන්න තියෙනවා. දැන් අපි මුලින්ම කතා කරා මේකේ සේවා කටයුතු කරගන්නකොට අපේ මේ හාවස් යන්ත්‍රයේ හිමිකරුට කරගන්න පුළුවන් සේවා වගේක් තියෙනවා කියන කාරණාව කිව්වා. ඒ වගේම තමයි විශේෂ තාක්ෂණික ශිල්පීය දැනුමක් ඕනේ කියලා කිව්වනේ. එතකොට මේ දෙක අතර වෙනස මොනවද සහ මේ කරගන්න සේවා වර්ග කොහොමද බෙදෙන්නේ? ඔව් අපි මුලින්ම කතා කරමු මේ යන්ත්‍රයේ ක්‍රියාකරු විසින්ම මොනවද කරගන්න ඕනේ සේවාවන් කියලා කතා කරොත් එහෙම මුලින්ම ඔහු පරීක්ෂා දිනපතා සිදු කළ යුතු පරීක්ෂාවන් කියන උදාහරණයක් විදිහට ගත්තොත් ඔයිල් සියලුම ඔයිල් මට්ටම් පරීක්ෂා කරන්න ඕනේ, ඔයිල් වල තත්ත්වය පරීක්ෂා කරන්න ඕනේ. ඒ වගේම ඊට අමතරව ලික්විඩ්ස් වර්ග ද්‍රාවණ වල තියෙන මට්ටම සහ ඒවයි තත්ත්වය පරීක්ෂා කරන්න ඕනේ. ඒ පරීක්ෂාවන් යටතේ තව බොහෝ කරුණු කීපයක් තියෙනවා. ඒ කියන්නේ රේඩියේටර් එක මොකද මේ යන්ත්‍ර වැඩ කරන්නේ ඇත්තටම ගොඩක් දූවිලි පිරුණු පරිසරවල. ඉතින් ඒ නිසා මේ රේඩියේටර් එක බ්ලොක් වෙලාද ඒවා පරීක්ෂා කරන්න ඕනේ. ඒ වගේම මේ එයාර් ෆිල්ටර්ස් දිනපතා පරීක්ෂා කිරීම සිදු කළ යුතුයි. ඒ වගේම යන්ත්‍රයේ ඔයිල් ලීක්ස් එහෙම තියෙනවද, හයිඩ්‍රොලික් පද්ධතිය නිවැරදිව ක්‍රියා කරනවද, තෙල් කාන්දු වීම තියෙනවද කියන එක අනිවාර්යෙන් හොඳින් පරීක්ෂා කළ යුතුයි. ඒ වගේම ඒ පරීක්ෂාවන්ට අමතරව සමහර කොටස් තියෙනවා අපිට ලුබ්‍රිකේට් කරන්න ඕනේ. ග්‍රීස් පාවිච්චි කරලා, එන්ජින් ඔයිල් පාවිච්චි කරලා අපිට ලුබ්‍රිකේට් කරන්න වෙනවා. ඉතින් ඒවා නිසි ආකාරයෙන් අදාළ පැය ගණන් වලදී ලුබ්‍රිකේට් කිරීම සිදු කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, ඇත්තටම පිරිසිදු කිරීම කරන්නත් තියෙනවා බොහෝ කොටස් වල. මොකද මේකේ සිදුවන ක්‍රියාවලිය නිසා අපිට සමහර කොටස් දිනපතා පිරිසිදු කරන්න වෙනවා. ඉතින් මෙන්න මේ පිළිබඳව ඊටාම පැහැදිලිව සහ නිවැරදිව ඔබව දැනුවත් කරලා තියෙනවා
මෙහියුම් ක්‍රියාකරුගේ අත්පොතේ ඔබ අනිවාර්යයෙන්ම මේ අත්පොත පරිශීලනය කරොත් කියවලා බැලුවොත් ඔබට මේ පිළිබඳව වඩාත් හොඳින් දැනුවත් වෙන්න පුළුවන්. ඒ වගේම අපි ගත්තොත් අපේ ඩිමෝ ආයතනයේ තාක්ෂණික ශිල්පියෙක් ඇවිල්ලා මොනවද කරන්න ඕනේ? සේවා සහ නඩත්තු කටයුතු. විශේෂයෙන් මේකේ පළවෙනි සේවා වාරයේ ඉන්නේ පළවෙනි වැඩ පැය 50දී. එතකොට පළමු වැඩ පැය 50දී මේකේ එන්ජින් ඔයිල්, ගියර් ඔයිල්, ඒ වගේම හයිඩ්‍රොලික් ඔයිල් මාරු කිරීම සිදු කරන්න ඕනේ. ඉන් පසුව එළඹෙන සෑම පැය 250කට වරක් මං ඉහතින් සඳහන් කළ කොටස් වල ඔයිල් මාරු කිරීම සිදු කළ යුතු අතර ඒ වගේම ඒවට සම්බන්ධ ෆිල්ටර්ස් මාරු කිරීමත් සිදු කළ යුතුයි. රංජිත් මගේ මට කියනකොට දැන් මේ යන්ත්‍රය පාවිච්චි කරනකොට මේක පාවිච්චි කරන කාලානුරූපීව සහ මේක පාවිච්චි කරන මේ පොළවේ තත්ත්වය අනුව එහෙම නැත්නම් කුඹුරේ තත්ත්වය අනුව මේක යම්කිසි ඇඩ්ජස්ට්මන්ට්ස් කරන්න ඕනද? මොනවද ඒ කරන්න ඇඩ්ජස්ට්මන්ට්ස් ටික? ඔව් ඇත්තටම අපි ගත්තොත් සියලුම කුඹුරු එකම තත්ත්වේ නෑ. සමහර ගොයන් වැටිලා තියෙනවා, සමහර ඒවායි ඝනත්වය වැඩි, තව සමහර උස ගොයන් තියෙනවා, මිටි ගොයන් තියෙනවා. ඉතින් මෙන්න මේ ෆීල්ඩ් එකේ තත්ත්වය අනුව අපිට ඇඩ්ජස්ට්මන්ට්ස් සිදු කරන්න වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් මේ රීල් පද්ධතිය ගත්තාම යන්ත්‍රයේ ඉදිරි කොටස ගත්තාම රීල් පද්ධතියේ ටයින්ස් වල ඇන්ගල් එක ආනතිය අපිට වෙනස් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපි ගත්තොත් රීල් එක සම්බන්ධ වෙන ස්ථාන අපිට වෙනස් කිරීමෙන් ඇඩ්ජස්ට්මන්ට්ස් නැත්නම් සීරු මාරු කර ගැනීම සිදු කරගන්න වෙනවා. ඒ වගේම අපි ගත්තොත් එහෙම මේ කපල ඇතුළට ගන්න අස්වැන්න ඇතුළට ගන්න කොටස්, ඒ කියන්නේ ඕගර් වල තියෙන මේ පළමු ඕගරේ සහ ඒ යට ප්ලේට් එකේ තියෙන පරතරය අපිට ඒ ගොයම අනුව වෙනස් කරගන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි. ඇත්තටම අපි ගත්තොත් මේ යන්ත්‍රයේ ෆීඩ කොටස ගැන කතා කරොත් මේ ෆීඩ කොටසේ තියෙනවා චේන්ස්. මේ චේන් වල ආතතිය අපිට අවශ්‍ය පරිදි සකස ගන්න සිද්ධ වෙනවා. ඉතින් අපි මේ කතා කරේ ඉදිරි කොටස සම්බන්ධව. ඊට අමතරව අපි මේකේ පිටුපස කොටසට ගියොත් එහෙම ඇත්තටම ත්‍රෙෂින් කොටස තියෙනවා. ත්‍රෙෂින් කොටසේ මේ ත්‍රෙෂින් ටයින්ස් වල සහ දැල අතර තියෙන පරතරය අපිට ඇඩ්ජස්ට් කරගන්න වෙනවා. ඒ වගේම සල්ලඩ කොටස තියෙනවා. ඒ සල්ලඩ කොටසේ ඒ කුඹුර අණුව අපි අස්වනු නෙලන වර්ගය අණුව වෙනස් කරගන්න තියෙනවා. ඒ වගේම මේ පිරිසිදු කරන ෆෑන්ස් ගත්තහම පිරිසිදු කරන ෆෑන් වල එන වායු ප්‍රමාණය අපිට වෙනස් කරගන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි මේකේ තියෙනවා බෙල්ට්ස් පද්ධතියකින් තමයි සමහර කොටස් වැඩ කරන්නේ. මේ බෙල්ට්ස් අපිට අවශ්‍ය විදියට සීරු මාරු කරගන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි තවත් බොහෝ කොටස් තියෙනවා. ඉතින් මං හිතනවා මේ පිළිබඳව සියලුම දේවල් ඉතාම පැහැදිලිව ඔබේ අත්පොතේ සඳහන් වෙලා තියෙනවා. ඔබ මේ අත්පොත පරිශීලනය කරනවා නම් තව දුරටත් දැනුවත් වෙන්න පුළුවන්. ඒ වගේම අපි ඉදිරි වැඩසටහන් වලදීත් ඒවා තව දුරටත් දැනුවත් කරමු.